සුබම සුබ දවසක් කියලා ඔයගොල්ලන් හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක ආශ්‍රයෙන් මම මගේ දරුවන් වෙනුවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තවත් වැදගත් යෝජනාවක් වෙන විධායක කාරක සභා ක්‍රමය පිළිබඳව තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම අපේ මාතෘකාව ගැන කතා කරන්න යමු. ඉතින් විධායක කාරක සභා ක්‍රමය කියලා කියන්නේ මගේ දරුවනේ නීති ක්‍රියාත්මක කිරීමට පිහිට වූ ආයතනය. ඒ වගේම වර්තමානයේ නීති ක්‍රියාත්මක කරන්න ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙක් හිටියා. නමුත් ඒ කාලේ කියන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළ එවැනි තනතුරක් තිබෙන්නේ නැහැ නීති ක්‍රියාත්මක කරේ මේ විධායක කාරක සභා ක්‍රමය හරහා. ඒ වගේම බ්‍රිතාන්‍යයන් විසින් මේ විධායක කාරක සභා ක්‍රමය අපිට හඳුන්වා දීමට ඇති කරගත් අරමුණු මොනවද? හේතු මොනවද? ඒ සම්බන්ධව බැලුවොත් එimhe අපේ ලාංකිකයන්ට විධායක කටයුතු පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දීමටත්, සුළු ජාතීන්ට විධායක කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමටත්, ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයක් නොමැතිවද ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබීමත්, ඒ වගේම අපේ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් නොවීමත් සහ බ්‍රිතාන්‍ය පළාත් පාලන ක්‍රමය අපේ ලංකාව තුළ මේ අත්හදා බැලීමටත් ඒ වමනාවත් හා මෙන්න මේ හේතු සාධක මූලික කරගෙන මෙන්න මේ විධායක කාරක සභා ක්‍රමය අපේ ලංකාවට මේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙනවා. එතකොට මේ ලෙස හඳුන්වා දුන්න මේ විධායක කාරක සභා ක්‍රමය ගැන බලනකොට අපිට විධායක කාරක සභා 7ක් හඳුන්වලා දුන්නා. මම මේ දක්වා තියෙන විධායක කාරක සභා 7 ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාව, කුෂිකර්ම හා ඉඩම් කටයුතු පිළිබඳ කාරක සභාව, පළාත් පාලන කටයුතු පිළිබඳ කාරක සභාව, සෞඛ්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව, කම්කරු හා කර්මාන්ත හා වාර්ෂික කටයුතු සම්බන්ධ කාරක සභාව, අධ්‍යාපන කටයුතු පිළිබඳ කාරක සභාව, තැපැල් හා පොදු කටයුතු පිළිබඳ කාරක සභාව. ඔන්න ඔය ආකාරයෙන් කාරක සභා 7ක් මේ අය අපේ ලංකාව තුළ හඳුන්වා දුන්නා, ක්‍රියාත්මක කරා. ඒ වගේම මේ කාරක සභාවල සංයුතිය ගැන කතා කරොත් එහෙම සංයුතිය 61 දෙනෙක්ගේ යුක්ත වුණා. ඒ වගේම මේ 61 දෙනා යුක්ත වුණේ රාජ්‍ය නිලධාරීන් තිදෙනාත් කතානායක හැර රාජ්‍ය මන්ත්‍රී සභාවේ අනෙකුත් 57 දෙනා 6කට නොඅඩු 9කට නොවැඩි පිරිසක් විදිහට තමයි මේ 61 දෙනාගේ යුක්ත වුණේ මේ විධායක කාරක සභා 7. ඒ වගේ මෙලෙසට අපි දැන් විධායක කාරක සභා 7 පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. ඒ 7 මොනවද, සංයුතිය මොනවද කියලා. ඉතින් මේ විධායක කාරක සභා සම්බන්ධයෙන් අපි තවදුරටත් හඳුනා ගන්නකොට මගේ දරුවනේ මේ විධායක කාරක සභාවල සභාපති කෙනෙක් හිටියා. එයා තමයි ප්‍රධානියා. ඔහු අභ්‍යන්තර රහස් ඡන්දයෙන් තමයි පත් කරගත්තේ. ඉතින් මේ ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට රාජ්‍ය මන්ත්‍රී සභාවට කතානායක පත් කරගත්තට පස්සේ අනෙකුත් කාර්යයන් කරන්න කලින් ප්‍රථමයෙන් මේ විධායක කාරක සභාවල සමාජිකයන් පත් කරගත යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම දැන් මේ විධායක කාරක සභාවලට පැවරිච්ච කාර්යයන් බාරන් කිහිපයක් තිබ්බා. ඒ තමයි කාරක සභාවල වාර්ෂික හා අතිරේක ඇස්තමේතු සම්පාදනය, අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීන් පත් කිරීම, දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. මෙන්න මේ අනාදී කාර්යයන් රැසක් මේ විධායක කාරක සභාවලට හිමි වුණා. ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න ඕනේ මේ විධායක කාරක සභා ක්‍රමය හඳුන්වා දීමේ තිබෙන යහපත් එහෙම නැත්නම් වාසිසාගත තත්ත්වයන් මොනවද කියලා. එක පළවෙනි එක දිහා ගත්තොත් එහෙම ලාංකිකයන්ට විධායක කටයුතු වලට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණා. ඒවම සුළු ජාතීන්ටත් මේ විධායක කටයුතු සම්බන්ධ හොඳ පුහුණුවක් සහ අවබෝධයක් ලබා ගන්නත් ඒවට සහභාගී වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම අනාගත නායකයන් පුහුණු කර ගන්න හැකියාව ලැබුණා. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි විශිෂ්ට ගණයේ නායකයන් බිහි කරවා ගැනීමේ හැකියාවක් මෙන්න මේ හරහා ලැබුණා. ඒ වගේම මේ විධායක කාරක සභා ක්‍රමයේ තවත් වැදගත්කමක් විදිහට ගත්තොත් එහෙම මේ රාජ්‍ය මණ්ඩල සභාව විසින් ගෙන අපරීක්ෂාකාරී පනත් වළක්වා ගැනීමට හැකියාවක් ලැබුණා මෙන්න මේ විධායක කාරක සභා ක්‍රමය හරහා. ඒ වගේම මේ අය සාමූහිකව තීරණ ගන්න හින්දා ප්‍රජාතන්ත්‍රවාදී මේ තුල ක්‍රියාත්මක වුණා. සුළුතර මන්ත්‍රීවරුන්ගේ නිදහස ආරක්ෂා වුණා මේ සාමූහිකව කටයුතු කරන නිසා මේ ආයතනය තුල. ඒ වගේම දැන් මේ විදිහට අපිට වාසිදායක තත්ත්වයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර මේ තුල තියෙන අයහපත්, ඒ කියන්නේ අවාසිදායක තත්ත්වයන් හඳුනා ගන්න හැකියාව තියෙනවා. මොනවද මේ අයහපත් ලක්ෂණ විදිහට ගත්තොත් එහෙම මගේ දරුවනේ
මේ තුළට රාජ්‍ය නිලධාරීන් තිදෙනාගේ බලපෑම වක්‍රාකාරයෙන් තිබ්බා. ඒ වගේම සාමූහික තීරණ ගන්න නිසා සභාපතිගේ ධූරයෙන් නොවැදගත් තත්ත්වයට පත් වුණා. වගේම ඔහු තම ධූරයෙන් පලා යෑමේ හැකියාවක් මේ තුළ තිබුණා. ඒ වගේම තමයි මෙයාලගේ මේ අර වගකීමෙන් පැහැර හැරීමේ සම්භාවිතාවයක්ද මේ විධායක කාර්ක සභා ක්‍රමය තුළ අන්තර්ගත වුණා, ක්‍රියාත්මක වුණා. ඒ වගේම තවත් දුර්වලතාවයක් විදිහට ගත්තොත් එහෙම අපරීක්ෂා අර මම ඉහළ සඳහන් කරා අපරීක්ෂාකාරී පනත් වළක්වනවා වෙනුවට වැදගත්තාවයේ යුක්ත පනත් වැළැක්වීමට මෙන්න මෙයයි කටයුතු කරන්නේ විධායක කාර්ක සභා ක්‍රමය තුල. ඉතින් මෙන්න ඒ වගේම තමයි මේ විධායක කාර්ක සභාවල සම්බන්ධීකරණය දුර්වල මට්ටමක පැවතුණා. ඉතින් මෙන්න මේ වගේ දුර්වලතාවයන් රැසක් මේ විධායක කාර්ක සභා ක්‍රමය තුලින් අපිට හඳුනා ගන්න පුළුවන්. කෙසේ හෝ ලාංකිකයන්ට මේ විධායක කාර්යයන් වලට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීමත් හේතුවෙන් මේ විධායක කාර්ක සභා ක්‍රමයේද ඉතා වැදගත් හොඳ යෝජනාවක් විදිහට අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ අදහස් ඉදිරිපත් කරපු ප්‍රධාන මේ දේශපාලනඥයෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ IDS වීරවර්ධන මහතා. මෙන්න මේ IDS වීරවර්ධන මහතා සඳහන් කරන්නේ ලන්ඩන් කෝරළ සභා ක්‍රමයෙන් අපේ විධායක කාර්ක සභා ක්‍රමය දියුණු කරගන්න හැකියාව තිබ්බා. ඒ කාලය තුල අපේ ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයක් තිබුණා නම් කියලා ඔහු සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊටම සරලවම විධායක කාර්ක සභා ක්‍රමය කියන්නේ මොකක්ද? ඒ තුල තියෙන අන්තර්ගත වැදගත් කරුණු මොනවාද යන්න කියලා අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මගේ දරුවනේ මම සඳහන් කරන තවත් කාරණාවක් තමයි මම කලින් සඳහන් කරා වගේම දැන් මම මේ සම්බන්ධ කියපු කාරණා ඔයාලට යම්කිසි එක්සෑම් එකේදී ප්‍රශ්නයක් විදිහට ආවොත් මේ පිළිවෙලටම ඔයාලා ලිව්වොත් මේ පිළිවෙලම තමයි මම ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරයම තමයි මේ ඔයාලට උගන්වලා තියෙන්නේ. ඉතින් මේ මෙන්න මේක ඔයාලා මගේ මේ වීඩියෝ එක බලනකොට කොලයක් අරගෙන මේ කරුණු සටහන් කරගන්න මේ පිළිවෙලට. ඉතින් මේ පිළිවෙලට ඔයාලා පාඩම් කරත් ඔයාලට එක්සෑම් එකට මේ සම්බන්ධව ප්‍රශ්නයක් આવොත් පිළිතුරු ලියන්න ඉතාමත් පහසු වෙනවා. ඒ වගේම ලකුණු 10ක් දුන්නොත් ලකුණු 10න් 10ම ලබා ගන්නත් ලකුණු 20ක් දුන්නොත් ලකුණු 20න් 20ම ලබා ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට ඒ අවස්ථා දෙකම භාවිතා කරන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. අනික තමයි මම දන්න හැම කරුණක්ම මේකෙදි දක්වලා තියෙනවා. එකක්වත් ඉතුරු කරගෙන නැහැ මගේ දරුවනේ. හැම කරුණක්ම මේ සම්බන්ධව ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. තවත් මාතෘකාවක් ඔස්සේ තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම්.